මේ සමයකෙදී ඩුබායි වගේ රටවල් වල පාක් කරපු කාර් එකක් ඇතුළේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 60ක් 70ක් වගේ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ඔයාගේ කාර් එක ඇතුළේ දාලා කාර් එක පාක් කරලා යන්න එපා. නම්බර් 1 ලයිටර්. ඔයාගේ ලයිට් එක කාර් එක ඇතුළේ දාලා යන්න එපා. මොකද ගෑස් එකේ ප්‍රෙෂර් එක නිසා ඒක පුපුරලා ලොකු ගින්නක් ඇති වෙන්න පුළුවන්. නම්බර් 2 perfume, body spray, deodorants වගේ දේවල් කාර් එක ඇතුළේ දාලා යන්නත් එපා. මොකද ඒවත් රස්නේ වැඩි වෙනකොට පුපුරන්න පුළුවන්. නම්බර් 3 ස්පෙක්ස්. ඔයත් හරි ලේසියෙන් ඔය කණ්ණාඩි දෙක ගලවලා ඩෑෂ්බෝඩ් එකකින් තියලා යනවා නේද? මේකේ මේ තියෙන ග්ලාස් එක ලෙන්ස් එකක් විදිහට ක්‍රියාත්මක වෙලා එතන ලොකු ගින්නක් ඇති වෙන්න පුළුවන්. නම්බර් 4 power bank. power bank එක ඇතුළේ තියෙන ලිතියම් තියෙන බැටරි එක රස්නෙට පුපුරන්න පුළුවන් හරිම ලේසියෙන්. ඒ නිසා power bank එකත් ඇතුළේ තියලා යන්න එපා. නම්බර් 5 මේක සමර් ටයිම් එකට විතරක් නෙමෙයි හැමදාටම වැදගත් වෙන දෙයක්. ඔයා බීලා ඉවර වෙන හිස් බෝතල් ටික එහෙම නැත්නම් වතුර තියෙන බෝතලයක්වත් කිසිම වෙලාවක බිම දාලා තියන්න එපා. මොකද ඒක බ්‍රේක් එක යටට ගිහින් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඔයා පාක් කරනකොට මෙන්න මේ විදිහට ෆුල් ග්ලාස් එක වහලා යන්න එපා. එතන සෙන්ටිමීටරයක් දෙකක් විතර චූටි ස්පේස් එකක් තියන්න ඔයාගේ පාකින් එක සේෆ් නම් විතරක්. ඒ වගේම මේ කරුණු පහම ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඊළඟ සැරේ පාක් කරනකොට.